Oi. Oh. Ini nane ba? Ini? Bukan dia off කරලා දුවලා මේ පාරය. හරි. ඕක ඉතින් ෂුවර් එකට මොනවා හරි ජරාවක් දාලා හොඳට නිදිය. ආය අහන්න දෙයක් නැහැ. ඇයි අර ඩියුටි ෆී එකෙන් ගත්ත බෝතලයකට ෆොටෝ එකක් දාලා දීප්පි. ඒක ඇත්ත. හරි බං. ඒත් ඉතින් ඕක මොන ජරාව ගහුවත් අපිට කෝල් එකක් මෙසේජ් යන්න දාන්නේ නැහැ නේද? ඇයි බං ඕක කිරිපැකට් එකක ගෲප් එකට දාලා වැරලේ නැද නේ කාර? ඒකත් ඇත්ත. අච්චා. එහෙනම් ලොහෙත් ඕකගේ මොකක් හරි කනෙක්ෂන් අවුලක් ඉන්නේ. මොකද බං කොහොමද ඔය ඉන්නේ? මොකද මේ VPN නම්මනන් ලපු. ඒක තියෙනවනේ. ඇයි බං ඉතින් ඕක ඊයේනේ ගියේ මම නම් හිතන්නේ හැබැයි ඕක මේ ඩේටා කනෙක්ෂන් එක හදාගන්න ඉතින්ද කියලා. කුප්පිසන්ත ඉන්නේ එතනනේ බං. ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත ගගා ඉන්නේ. තොට වෙන කියන දෙයක් ඇත්තම නැද්ද? ඒක ඇත්ත. ඔව් පාරය. හරි ඉතින් මට කියන්න දෙයක් නැහැ නේ. බල දෙන්න හැමදේම කියනවනේ. කනවතෝ. ඉතින් ඇත්ත කිව්වා. හරි බං පොඩ්ඩක් ඉඳහල්ලකෝ. අපි ආයෙ කෝල් එකක් කරමු මේ මට දැන් මුලින් ගියපන්. ඇයි ඔච්චර කලබලෙකට කෝල් ගන්නේ? ඒකත් ඇත්ත හැබැයි. ඇයි බං ඌ මට කිව්වනේ ගිය ගම රුපියල් 5000ක් දාන්නම් කියලා. මේ කෝල් එකක් දීලා ඒක ලයින් කරගන්න හැදුවේ බං. රුපියල් 5000 ලයින් කරගන්න? ඔව් බං. මේ ඊයේ රට ගියපු එකාගේ? ඔව් ඉතින් මෝල් කලන්තෙද? සල්ලි ඉල්ලන්න. ලක පොඩ්ඩක් ඉඳපන් ඌ මාසයක් දෙකක් පඩියක් ගන්න. ඒකත් ඇත්ත. මොකද? ඇයි පාරේ තෝනේ දැන් කිව්වේ අර ලින්ට රට ගියා රුපියල් 5000ක් දෙන්නම් කිව්වා. ඒක කෝල් එක දිලිල්ල ගනින් කියලා. මේ මම කිව්වා. මොකද කිව්වේ? ඊයේ උඹමනේ බං කිව්වේ එයාපෝට් ගිහිල්ලා දිලින්ට රට ගියාම රුපියල් 5000ක් දාන්නම් කිව්වයි. මේ ඒක ඉල්ලගමු. ඌ බලන්නකෝ. මෝ කිව්වේ මම උඹට කිව්වේ. ඉස්සෙල්ලාගෙන්. මමද කිව්වේ? හේ ප්‍රභු. එහෙනම් අවුලක් නෑ මම කිව්වනම්. උඹලා දෙන්න අදහස කැමතිනේ. ඉන්නමු. තමුසෙට ගැහිලා. හරි බං ආයෙ ගනි. හරි ඉතින් ආයෙ ගන්නනේ ඉතින්.